දැන් ඔය දේශපාලන අධිකාරී කෙනා දානකොට දේශපාලනයේ නියුතු දැනට ඉන්න කී දෙනෙක් නම් අපිත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. ඔක්කොම මම ජීවිත විග්‍රහය කරාට පස්සේ අහනවා මන්ට කාලසර්ප යෝගයක් තියෙනව නේද කියලා. ඒ කියන්නේ මේ කවුරු හරි ජ්‍යොතිර්වේදියෙක් යාව මේ පරීක්ෂා කළා. ඒක ඇත්තක් නෙමෙයි කියලා තියෙන්නේ මුලා කරලා තියෙන්නේ. මම ඒක කියන්නම්. ජ්‍යොතිර්වේදී කියාගන්න සමහර මිනිසුන්ටත් දැනගන්න. ඒක හැංගිලා තියෙන්නේ. පළ දෙන්න. එහෙම ඒවත් තියෙනවා. දැන් රාජයෝග ගැන නේ කතා කරේ. මට ඕක මතක් වුණේ සමහර රාජයෝග තියෙනවා මේ අර හඳ කළු වලාවකින් වැහිලා වගේ ඒක නිකන් වැහිලා තියෙනවා. යටපත්. මොනවද පරිස්සම් වෙන්න ඕන කියන්නේ? ඔව්. විවාහය පිළිබඳ කාරණාවල. එතකොට රැකිරක්ෂාවේ පිරිහීම පිළිබඳ කාරණාවලදී උත්සාහයෙන් කරන වැඩ කටයුතු වල දියුණුව පිළිබඳ කාරණාවලදී. ඒක පරිස්සම් වෙන්න ඕන කියන්නේ මොකද්ද? ගල් ගුහාවක ඉන්න කියන එක නෑනේ. කාලසර්ප යෝගය කෙනෙක්ට තියෙනකොට එයාට ජීවිතේ දියුණුව netumaana දෘශ්‍ය සීමාවේ අතික්‍රමණය. ආයුබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා netumaana YouTube නාලිකාව නරඹන ඔබ සියලු දෙනාටම. ලංකාවේ මේ පසුගිය කාලේ දේශපාලන ක්ෂේත්‍රයේ මේ යෝග ගැන බොහෝ දෙනෙක් කතා කරා. විශේෂයෙන්ම හේතුව තමයි රාජයෝග. රාජයෝග හිමි බොහෝ දෙනෙක් ඔබට පහුගිය කාලේදී දැක බලා ගන්න ලැබුණානේ. හැබැයි රාජයෝග කිව්වන් පස්සේ බොහෝ දෙනෙක් සතුටු වෙනවා වගේම අද අපි කතා කරන මාතෘකාවේ නම ඇහුම් ගමන් තවත් කෙනෙක් පශ්චාත්තාපයටපත් වෙනවා. ඒක තමයි කාලසර්ප යෝගය. අපි කතා කරන්නේ අද කාලසර්ප යෝගය පිළිබඳව ජ්‍යොතිෂ්‍ය වැඩසටහනක් අද එතුමාන YouTube නාලිකාව හරහා ඉතාමත් ගෞරවණීයව පිළිගන්න ලබනවා. අද දවසේ අපිත් එක්ක එකතු වෙලා ඉන්න නීතිඥ චතුර මුගලිය මහත්මයා. ආයිබන් මහත්මයා. ආයිබන්. මේ මම ආරම්භයේදී කිව්ව කතාව හරිනේ. රාජයෝග ලැබෙනකන් ගොඩක් දෙනෙක් බලාගෙන හිටියා. ලැබුණු අයට රාජයෝගයට කරන්න ඕනි දේවල් වලට කරන්න ගිය දේවල් අමතක වුණා. මොකද හිතෙන්නේ අපි ඒ ගැන කතා කරනවද නැත්නම් ඒක අවශ්‍ය නැද්ද නැත්නම් කෙලින්ම කාලසර්ප යෝගය ගැනම කතා කරනවද? ඔව් ආයිබන් සුබ දවසක්. මේ මතක් කරලා අමතක කරන්න කිව්වට හරියන්නේ නැහැ නේ ඔබතුමා. එනම් මතක් නොකරම ඉන්න තිබුණා. ඉතින් කොයිසේ වෙතත් හරිද? දැන් මම ඒකේ අපි මෙහෙම කියමු. ඉස්රු යෝගය කියලා ටෙලිනාට්‍යයක් විකාශය වුණා 2005 අවුරුද්දේ. දැන්ට හරියට අවුරුදු 20කට කලින්. මගේ ආදරණීය හිතවත් නිහතමානී මම දැක්ක නිහතමානීම නළුවා ජයලාල් රෝහණ මහත්මයා මගේ බොහොම ළඟ හිතවතෙක්. එතුමා තමයි ඒකේ මුතුමින්න චරිතයේ රංගපෑවේ. ඉතින් මේ කාටවත් අමතක නැති ටෙලිනාට්‍යයක් ඒක. ඒතකොට මේකේ අර මුතුමින්නට තිබුණා රාජයෝගයක්. සහ මේ අර තිබ්බ ධන යෝගයක්. හැබැයි ඇත්තටම ධන යෝගයක් තිබුණා. ඒ කතාවේ හැටියට මම කියන්නේ. අර සුමින්ද සිරිසේන ඉන්නවනේ මේ අර රොෂාන් පිලපිටියගේ මාමට. එයා උතන කියනවා එයා ජන්මපත්‍ර බලනවා ඇත්තටම මුතුමින්නගේ මේ ධන යෝගයක් තියෙනවා. ඒක හැංගිලා තියෙන්නේ. පළ දෙන්නේ නැතුව. එහෙම ඒවත් තියෙනවා. දැන් රාජයෝග ගැන නේ කතා කරේ. මට ඕක මතක් වුණේ සමහර රාජයෝග තියෙනවා මේ අර හඳ කළු වලාවකින් වැහිලා වගේ ඒක නිකන් වැහිලා තියෙනවා යටපත් වෙලා. දැන් දෙතුන් පාරක්ම රජ වෙන්න ගිහින් බැරි වෙච්ච අය ඉන්නවනේ මේ රටේ. රාජයෝග තියෙනවා. ඒ අය හිතන්නේ දැන් රාජයෝගය වැහිලා තියෙන්නේ. තිබ්බට පළ දෙන්නේ. ඒක නේ වැඩි. වැහිලම තියෙන්නේ. වැහිලම තියෙනවා. ඒ රාජයෝග තියෙන අය විතර නම් තව මොකද ඒ අයගේ සමහර නෝනලා හිතන් ඉන්නවා. තව අවුරුදු ගානකින් එයා රජ වෙනවා කියලා. කියන නෝනා. උදාහරණයක් කියනවා දැන් SWRD බණ්ඩාරනායක මැරුණාම සිරිමා මැතිණිය රජ වුණා වගේ විජය කුමාරතුංග ඝාතනය වුණාම චන්ද්‍රිකා මැතිණිය රජ වුණා වගේ සමහර අය හිතන් ඉන්නවා මගේ මහත්තයා මැරුණාම හරියා දේශපාලන කරලින් බැස ගියාට පස්සේ හරි ඊළඟ රජ වෙන්නේ මම කියලා. මේ රාජයෝග පිස්සුවකුත් තියෙනවා ගොඩක් දේශපාලකයන්. සමහර රාජයෝග පළ දෙන්නෙම නෑ. ඒව කවදාවත් පළ දෙන්නේ නෑ. සමහර ඒවා පළ දෙන්නේ නැති රටේ වාසනාවට. දැන් රාජයෝග පළ දෙන්නේ සමහර රාජයෝග පළ නොදෙන්නේ රටේ වාසනාවට වෙන්න පුළුවන්. රටේ මිනිසුන්ට ජීවත් වෙන්න යෝගයක් තියෙන හින්දා වෙන්න පුළුවන්. සමහර විට සමහර මිනිස්සු රජ නොවෙන්නේ. රාජයෝග නොතිබ්බ තව සමහර මේ රටේ ඉතිහාසය බලනකොට නායක හිටියා ඉල්ලන ජනාධිපතිවරණ පරාදයි. ඉල්ලන මේ ඡන්දකින් මිනිසුන්ගේ ආකර්ෂණයෙන් දිනා ගන්න බෑ. හැබැයි යම්කිසි උපක්‍රමික යෝගයකින් රජ වෙච්ච අය. හැබැයි ඒ උපක්‍රමෙන් ඒ මොහොතේ රටේ අවශ්‍යතාවයකුත් පිරිමෙහුණ වෙන්නත් පුළුවන්. ඒකත් අපි බැහැර කරන්නේ. ඒ වගේ තියෙනවා. ඉතින් දැන් ওই දේශපාලන
අධිකාරී කෙනා දානකොට දේශපාලනයේ නියුතු දැනට ඉන්න කී දෙනෙක් නම් අපිත් එක්ක සාකච්ඡා කරලා තියෙනවාද? මම ඒ කිසිම නමක් ගමක් හෙලි කරන්නේ නැහැ. නමුත් අපිත් එක්ක ඇවිල්ලා පෞද්ගලිකව සාකච්ඡා කරලා තියෙනවා. ගොඩක් පිරිස් සේවය ලබාගෙන තියෙනවා. ඒ අතරින් රාජයෝග තියන අය ඉන්නවා. නැති අය ඉන්නවා. ඔහොම තමයි ඉතින්. හොඳයි. රාජ්‍යෝග ගැන මේ අතුරු කතාවක් මොකද ජනප්‍රිය මාතෘකාවක් කරලා දෙන්න නිසා ඔබතුමාගෙන් ඒක ඇහුවේ. දැන් කාලසර්ප යෝගය. මම කියවනේ සමහර කට්ටිය ඇත්තටම බයයි. සමහර කට්ටිය බය නැහැ. නමුත් සමාජයේ මතයක් තියෙන කාලසර්ප යෝගයක් කිව්වන් පස්සේ මේ අපිට ගොඩක් දේවල් අහිමි වෙනවා නේද? ඇත්තටම කාලසර්ප යෝගයේදී හොඳ වැඩක් කරන්න හොඳ නෑ නේද? එහෙම කතාවකුත් තියෙනවා. විවාහවලදී ගැටලු ඇති වෙනව නේද? ඔබතුමාට පුළුවන් මේක මේ හරියට ගලපලා අපේ ආදරණීය ජනතාවට අද දවසේ තේරුම් කරලා දෙන්න. මේ ළඟදී මං ගාවට ආවා එක මහත්මයෙක්. ආවා කියන්නේ මේ WhatsApp හරහානේ සම්බන්ධ වෙන්නේ. දැන් එයා බොහොම මනසින් වැටිච්ච කෙනෙක්. වයස 38ක තරුණ කෙනෙක්. 38 කියන්නේ තරුණයි නේද කාලේ? 50 විතර පයින්කන් තරුණ කියලා කියන්න පුළුවන්. පැහැදිලිව. ඔව් 38 කියන්නේ තරුණ. 50 පෙන්නත් තරුණයි. එතකොට මේ මහත්මයා බලනකොට ජන්මපත්‍රයේ බොහොම හොඳ පොසිටිව් පිහිටීම් ගොඩක් තියෙනවා. චන්ද්‍රයා 9, රවි 10. ඒ සුපිරි පිහිටීම් මේවා කෙනෙක්ට තියෙන පුළුවන් රවි 10 කියන්නේ. හොඳ පිහිටීමක් චන්ද්‍රයා 9. එතකොට මේ ඔක්කොම හොඳ පිහිටීම් තියෙන ගමන් ලග්නෙත් සිංහ ඔක්කොම මම ජීවිත විග්‍රහය කරාට පස්සේ අහනවා මන්ට කාලසර්ප යෝගයක් තියෙනව නේද කියලා. ඒ කියන්නේ මේ කවුරු හරි ජ්‍යොතිර්වේදියෙක් යාව මේ පරීක්ෂා කළා ඊට ඒක ඇත්තක් නෙමෙයි කියලා තියෙන්නේ මුලා කරලා තියෙන්නේ. මම ඒක කියන්නම් මේ ජ්‍යොතිර්වේදී කියාගන්න සමහර මිනිසුන්ටත් දැනගන්න. මොකද ඒ කියන්නේ ඊට පස්සේ මම හම්බ වෙන්නත් ආවා. පස්සේ දවසක මේ මම හම්බ වෙන්න ඕනේ කියලා හම්බ වෙන්න ආවා. යම් කිසි දවසක ආවෙත් සර්පෙක් කාලා වගේ නිකන් එදී හුඹසෙන් එන සර්පෙක් ඇදෙනවා වගේ මැලවිලා බැලුවම් පේන සර්පෙක් කාලා වගේ. ඒකයි මම කිව්වේ තම්බ්නේල් එකට සර්පෙක් දාන්න කියලා. ඊට පස්සේ කාල සර්ප කිව්වම මිනිස්සු හිතන්නේ සර්පයා කාලා කියලා. එහෙමනේ නිකන් ඒක නමක් දාලා තියෙන අර ඒ රාෂ්ට්‍රක වගේ තමයි නේ මම ඉදා කිව්වේ අර ඒ රාෂ්ට්‍රක කිව්වම නමෙන් බය කරලා තියෙනවා. නමෙන් බය කරලා තියෙන්නේ. මම කියන්නේ නේ මෙන්න මේකයි අපි මෙහෙම හරියට එමුකෝ. ඒ කියපු මිනිස්සයාට නම් කාල සර්ප යෝගේ නැහැ. හරි ඉස්සෙල්ලාම අපි කොන කිනම් පටන් ගමු නේද? දැන් බලයි දැන් මොකද කියලා කොන කිනම් පටන් ගමුකෝ. කාල සර්ප යෝගය කියන්නේ මොකක්ද කියන එක. කාල සර්ප යෝගය කියලා කියන්නේ රාහු සහ කේතු විසින් අනිකුත් සියලුම ග්‍රහයන් තමන්ගේ වසඟයට ගැනීම. හෙවත් රාහු සහ කේතුගේ එක පැත්තක ඔක්කොම ග්‍රහයෝ පිහිටලා තියෙන එක. ඒතර රාහුයි කේතුයි මෙහෙම ඉන්නවා. රාහුයි කේතුයි මෙහෙම ඉන්නවා. එක පැත්තේ ඔක්කොම ග්‍රහයෝ. රාහුගෙන් කේතුගෙන් මේ පැත්තේ කිසිම ග්‍රහයක් නැහැ. ඒ ආකාශ සිතියම හිස්. පාළුයි. රාහුයි කේතුයි කියන්නේ ඔබතුමා දන්නවනේ මම කියලා තියෙනවා ග්‍රහයෝ දෙන්නෙක් නෙමෙයි. ශක්ති විශේෂ දෙකක් ඡායා ග්‍රහයෝ දෙන්නේ. සූර්යයා වටේ පෘථිවියට කැරකෙන ගමන් මාර්ගයයි පෘථිවිය වටේ චන්ද්‍රයා කැරකෙන ගමන් මාර්ගයයි ඉහළින් සහ පහළින් කැපෙන ට්‍රැක් දෙක තමයි රාහුයි කේතුයි කියන්නේ. ඒතකොට රාහුට ටෝටලි ඔපොසිට් කේතු හැමතිස්සෙම. ඒ කියන්නේ හරියටම රාහුගේ මූණට මූණ බලාගෙන තමයි කේතු ඉන්නේ ඕනම ජන්මපත්‍රයක. රාහු එකේ නම් කේතු 7. රාහු දෙකේ නම් කේතු 8. ඒක වෙනස් වෙන්නේ නැහැ. හරියට මූණට මූණ බලාගෙන ඉන්නේ සම අංශකේ. රාහු 3 වෙනි භාවයේ 15 වෙනි අංශකේ නම් කේතු 9 වෙනි භාවයේ 15 වෙනි අංශකේ. එතකොට ඔබට පේනවා මේ ආකාශ සිතීමේ භාගයක් මෙහෙම විස්කම්බයක් අඳින්න පුළුවන් රාහුයි කේතුයි යාගල්ලා. විස්කම්බයක් අඳින්න පුළුවන්. මේ විස්කම්බයෙන් දාම මේ විස්කම්බෙන් එක පැත්තක අනිත් ග්‍රහය ඔක්කොම පිහිටලා අනිත් පැත්ත සම්පූර්ණයෙන් හිස් නම් අපි කියනවා කාලසර්ප යෝගය කියලා. ඒක තමයි කාලසර්ප යෝගය. හරි. දැන් අර මංගාවට ආපු කෙනාගේ උදාහරණෙදී තරංග මහත්මයා එයාට ඇත්තටම කාලසර්ප යෝගය නෑ. ඒ කියන්නේ දැන් මේ ජ්‍යොතිර්වේදීන් වරද්දගෙන මේක කියලා තියෙන්නේ දැන් එයාගේ ජන්මපත්‍රයේ හරිද එකේ හිටියා රාහු හතේ හිටියා කේතු. එකේ රාහු හතේ කේතු. හැබැයි හතේ කේතුට අමතරව සිකුරුත් ඉන්නවා. එතකොට දැන් ජ්‍යොතිර්වේදියා ඒව මුකුත් බලලා නැහැ. රාහු කේතු ඉන්නවා. රාහු කේතු එකේ හතේ ඉන්නවා. සිකුරුත් ඉන්නවා. ඒ වුණාට අර සිකුරුත් එක්කම කේතුත් ඉන්නවනේ. එන්න මෙයා කිව්වා කාලසර්ප යෝගය කියලා. කාලසර්ප යෝගය නෑ මොකද සිකුරු පැනලා තියෙන්නේ මෙහාට. මං කියන එක තේරුණාද දන්නේ. දැන් මෙහෙම විස්කම්බෙන් ඉරක් ගෙවුවාම කේතු ඉන්න අංශකයට වඩා අනිත් විස්කම්බේ අනිත් අර්ධයේ අංශකේ තමයි සිකුරු ඉන්නේ. මෙයා 10 වෙනි අංශකේ
කේතු 10 වෙනි අංශකේ රාහු 10 වෙනි අංශකේ නම් මෙතන 20 ගණන් වල අංශකයක කියන්නේ මේ 10 මෙහාට පැනලා තමයි සිකුරු ඉන්නේ. එතකොට කොහොමද කාලසර්ප යෝගය වෙන්නේ? කාලසර්ප යෝගයක් එතන නැහැ. හරිද? එතකොට එතන කාලසර්ප අන්න ඒකයි ජ්‍යොතිර්වේදීන් කිව්වට හොඳ තමන් ගණිත ඥානයක් තියෙන්න ඕනේ මේ ජ්‍යොතිර්වේදියෙක් වෙනවා නම්. මේක ගණිතයක්. මේ ලෝකේ පාලනය වෙන්නේ ගණිතයත් එක්ක. ඔබතුමා කියන්නේ යම් පාලන තනතුරු වලට පවා ගණිතය දන්න මිනිසෙක් ආවොත් ඒක ලේසි පාලනයට. තර්කානුකූලව හිතන්න, තර්කානුකූල ප්‍රවේශයක් ගන්න. ඒ කියන්නේ නිකන් අර මං කියන්නේ අපේ ජීවිතේට සාහිත්‍ය විචාරය වගේ දේවල් ඕන වෙන වෙලාවලුත් තියෙනවා. ගණිතයේ තියෙන බුද්ධිය ඕන වෙන වෙලාවලුත් තියෙනවා. එතකොට ගණිත හැකියාවක් තියෙන්න ඕන ජ්‍යොතිර්වේදීට. මම කියන්නේ නැත්තම් ඉතින් දැන් මේ මිනිහා සම්පූර්ණයෙන් මුලා වෙලානේ ඉන්නේ මේ කාලසර්ප යෝගයක් තියෙනවා කියලා. බොරුවක් නේද? ඇත්තට තියෙනවා කතාව මම දැන් දෙවණු වෙන්නම් ඇත්තම තියෙන අයත් ඉන්නවනේ. ඒතකොට මේ මනුස්සයාට කාලසර්ප යෝගයක් නෑ. මම මුලින් මේක තේරුම් කරලා දුන්නා. තේරුම් කරාට පස්සේ මම පැය භාගයක් විතර කතා කරනකොට අන්න පොඩ්ඩක් ඇස්වල සියුම් දීප්තියක් හටගත්තා. නැත්තම් මේ සර්පෙක්කාවගේ ආවේ. වාරුම් මාමා වයසක මිනිහෙක් ඉපදුණු අප ගම්මානේ ඊතරම හීනෙන් බය වෙලා වගේ ලේ කඳුලක් නැහැ මූණේ වගේ හිටියේ. මේ ලේ කඳුල නැති කරලා තිබ්බේ ජ්‍යොතිර්වේදීන් කියන අය. හරි. ඒතකොට එතන කාලසර්ප යෝගයක් නැහැ. හරි. දැන් ඒක පැහැදිලිනේ. දැන් බලමු කාලසර්ප යෝගය ඇත්තටම තියන අය ඉන්න පුළුවන්. ඒක ගැනනේ දැන් කතා කරන්න ඕනේ. හොඳයි. අපි අද කතා කරන්නේ කාලසර්ප යෝගය පිළිබඳව. ඇත්තටම ඔබේ හිතේ තියෙනව නේද මේක පෙර කරපු කර්මයක්ද කියලා. මේකෙන් ගැලවීමක් ඇත්තම නැද්ද කියලා. ඒකට විසඳුම් තමයි දැන් දෙන්නේ. ඔව්. හොඳයි. කාලසර්ප යෝගයේ දෙපැත්තක් තියෙනවා. කාලසර්ප යෝගය කෙනෙක්ට තියෙනකොට එයාට ජීවිතේ දියුණුවට තරමක් ප්‍රමාදයන් තියෙන්න පුළුවන්. නැත්තේ නෑ. හැබැයි එතෙන්දි බලන්න ඕනේ එයා ඉපදිච්ච මහ දශාවයි. ඉපදිච්ච අතුරු දශාවයි. දැන් ගෙවෙන මහ දශාවයි, දැන් ගෙවෙන අතුරු දශාවයි. කාලසර්ප යෝගයක් තියෙන කෙනෙක්ට මම මගේ අත්දැකීම අනුව නම් කේතු රාහු තමයි ප්‍රබල අපල කරන්නේ. කේතු රාහු දෙන්නා ගේ මහ දශාවක ඉපදුනා නම් අන්න කාලසර්ප යෝගයේ යම්කිසි හිතන්න ඕන දෙයක් තියෙනවා. ඒ කියන්නේ ඉපදිලා තියෙන්නේ කේතු මහ දශාවෙන් හෝ රාහු මහ දශාවෙන්. එතකොට එක්කෝ වෙන මහ දශාවකින් ඉපදුනා නම් ওই කාලසර්ප යෝගයේ තියෙන බලපෑම එන්නේ එයාට එයාගේ ජීවිත කාලය තුල කේතු මහ දශාව හෝ රාහු මහ දශාව ආවහම. හෝ වෙනත් මහ දශාවක් තුල රාහුගේ හෝ කේතුගේ අතුරු දශාවක් ආවහම. අනිත් කාලවලදී බය වෙන්න ඕනේ නැහැ. මම මුලින්ම මේ කියන එක තේරෙනවද? ඒ කියන්නේ ඔබට කාලසර්ප යෝගය තියෙන්න පුළුවන්. සර්පයා කාලා වගේ ඉන්න එපා දැන්. හරි. ඒ කියන්නේ බලන්න ඉපදිලා තියෙන්නේ කේතු මහ දශාවෙන් හරි රාහු මහ දශාවෙන්. හරි. එතකොට පොඩ්ඩක් පරිස්සමෙන් කරන්න ඕන විසඳුම අපි බලමු. ඒක අද මෙතන කියන්න බෑ. ඒතකොට කියන්න පුළුවන්. හැබැයි ඉපදිලා නැත්තම් කේතු හෝ රාහු මහ දශාවෙන් බය වෙන්න දෙයක් නැහැ. ඊට පස්සේ ටිකක් හිතන්න ඕන කාලයක කොයි කාලෙද Tamanට මේ ජීවිතේ ගෙවාගෙන යනකොට කේතු මහ දශාව හෝ රාහු මහ දශාව එනවනේ. අන්න ඒ කාලේ. හැබැයි අනිත් මහ දශාය තුලෙත් කේතුගේ රාහුගේ අතුරු දශා එන කාලේ. අන්න පරිස්සම් වෙන්න ඕන කාලේ. මොනවද පරිස්සම් වෙන්න ඕන කියන්නේ? ඔව්. විවාහය පිළිබඳ කාරණාවලදී. එතකොට රැකිරක්ෂාවේ පිරිහීම පිළිබඳ කාරණාවලදී. උත්සාහයෙන් කරන වැඩ කටයුතු වල දියුණුව පිළිබඳ කාරණාවලදී. ඒත් පරිස්සම් වෙන්න ඕන කියන්නේ මොකද්ද? ගල් ගුහාව කියන එකද? නෑනේ. පරිස්සම් වෙන්න ඕන කියන්නේ ඊට විරුද්ධ දේවල් කර්ම ශක්තිය වර්ධනය කරගන්නවා කියන එක. ඉතින් ඒකයි කරන්න ඕනේ. හැබැයි තව පැත්තක් තියෙනවා මේ තරංග මහත්මයා. කාලසර්ප යෝගයේ තියෙන කෙනාට මේ එක පැත්තක් සම්පූර්ණයෙන් ජීවිතේ අලුත්ම දෙයක් පටන් අරන් කවදාවත් නොකරපු වෙනස්ම දෙයක් කරන්න පුළුවන්. ඇයි? ආකාශ සිතියම Tamanට ඕන විදිහට හදා ගන්න පුළුවන්. එක පැත්තක් වයිඩ්ලි ඕපන්. ඉතින් ආකාශ සිතියම එක පැත්තක් එක ග්‍රහයකවත් අන්ඩර් කන්ට්‍රෝල් එකේ නෑ. ඒ වෙලාවල හොඳම වෙලාව කරගන්න පුළුවන් ඒ වෙලාව. ඔව්. එතකොට දැන් ආකාශ සිතියම එක පැත්තක්ම ඕපන් කියන්නේ දැන් හිතන්නකෝ දැන් අර මංගාවට ආපු කෙනාට කාලසර්ප යෝගය නැහැ. ඇත්තටම තියෙනවා කියමුකෝ. ඒතර එයාගේ 1-7-2 මෙහාටනේ ග්‍රහයෝ ටික තියෙන්නේ. අර පැත්ත. එයාගේ අර විවෘතව තියෙන 2 3 4 5 6 කිසිම ග්‍රහයක් නැහැනේ. එතකොට ඒ පැති ඒ භාවයන් වලින් පෙන්නන දේවල් ඒ භාවයන්ට අදාළ දේවල් දියුණු කරගෙන වෙන කාටවත් වඩා ඉදිරියට යන්න පුළුවන්. ඇයි? ඒ පැත්තේ කිසිම බලපෑමක් නැහැනේ. ඒ භාවයේ දිහා බලාගෙන ග්‍රහයෝ ඉන්නවා තමයි මේ පැත්තේ. මේ ලොකු කතාවක් කියන්නේ. එතකොට එහෙනම් පැහැදිලි තරංග මහත්මයා කාලසර්ප යෝගයේ තිබුණා වුණත් බය වෙන්න දෙයක් නැහැ. Tamanට ගොඩ එන්න පුළුවන් පැති ගණනාවක් තියෙනවා. ජ්‍යොතිෂයේ හඳුන්වලා තියෙනවා. තියෙනවා. ඒක ඒ ජන්මපත්‍රය බලලා කාලසර්ප යෝගයේ කොතනද යෙදෙන්නේ බලලා තමයි තේරුම් ගන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට තව එකක් මම කියන්නම්.
හත්වෙනි භාවයේ වගේ කවර වෙන්නේ නැති වෙන්න කාලසර්ප යෝගයේ දුනොත් විවාහයට බාධා වෙන්නේ. ඒ කියන්නේ මම මෙහෙම කියන්නම්කෝ. කොහොමද කියන්නේ? 11 ඉන්නවා රාහු. එමුණොත් 5 ඉන්නේ කේතු. 11 5 රාහුයි කේතු ඉඳලා රාහු කේතු විසින් ග්‍රහයෝ ටික අර මුල් 1 2 3 4 ඒ වගේ කොටු වලට ගත්තොත් 7 ඉඳලා තියෙන කොටු ටික නිදහස්. එතකොට ඒක විවාහයට කිසිම බලපෑමක් නැහැ. හරි. මේකයි මේ කියන්නේ මේවා ප්‍රායෝගිකව බලන්න. ප්‍රායෝගික උදාහරණ වලින් බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. නැතුව ඒ කියන්නේ මිනිස්සෙක් වුණත් ජ්‍යොතිර්වේදියෙක් වුණත් විවෘත මනසකින් බලන්න ඕනේ. විවෘත මනසකින් නොබලන තාක් වෙන්නේ දැන් හොඳේ කාලසර්ප යෝගියම තියෙනවා කියමු. සියදි වෙනස ගන්නද? ජීවත් වෙන්න ඕනේ. ජීවත් වෙන්න බෑ. ඒතකොට ජීවත් වෙන්න ධෛර්යය ඕනේ. මේ ධෛර්යය පාවිච්චි කරලා වැඩ කරනකොට අර ග්‍රහයින්ගේ බලපෑම කියන එක අපිට අවම කරගන්න පුළුවන්. පැහැදිලිද මං කියන්නේ? හොඳයි. කාලසර්ප යෝගය. කෙනෙක් බිය කරන කෙනෙක් සූදානම් නොවී සිටින යෝගයක්. එයිනේ සූදානම් නොවී සිටින කියලා කිව්වේ. ඒතර මහත්මයා කිව්වා මේක මහා ලොකු දෙයක් නෙවෙයි. අපේ ජනතාව සමහර අවස්ථාවන් වලදී ගන්න බුද්ධිමත් තීරණ වැරදිච්ච අවස්ථාවක්. හරියට අපිට ජන්මපත්‍රයක් උදාහරණයක් විදිහට මම ජන්මපත්‍රය අරගෙන ජ්‍යොතිර්වේදියෙක් ළඟට යනවා. මම හොයන්නේ එයාගේ අතීතයේ කොහොමද කින්දමන්ද තියෙන රිවිව්ස් මොනවද කියලා හිතන්නේ. මම ගිහිල්ලා දුන්නාට පස්සේ එයා මට වැරදි බෙහෙතක් දෙනවා. හැමදාම ඊට පස්සේ මම අසරණ වෙනවා. ඒ නිසා ජන්මපත්‍ර පරීක්ෂාවේදී අර ඔබතුමා කිව්වා වගේ ජ්‍යොතිර්වේදී මිට වැඩි ඉතාමත් ඉහළින් කටයුතු කරනවා. ඔව් මම එදත් කිව්වනේ අර විවාහ වෙනකොට උනත් එක්ක හරියටම බලනවා නම් බලලා ගැලපීම් නොගැලපීම් හොයාගන්න. නැත්තම් මුකුත් නොබලා ගිහිල්ලා ඒ විදිහටම හැමදාම ඉන්න. පස්සේ අවුරුදු 5 10ක් ගිහින් ආන් දැන් බැලුවා නම් හොඳයි කියලා බලන්න එපා. චතුර මහත්මයා මේ යම්කිසි දරුවෙක් ඉපදෙනවා කාලසර්ප යෝගයක්. ඒ දරුවට හැමදාමත් යෝගයට බය වෙලා ජීවත් වෙන්න බැහැනේ. ඔහුට හෝ ඇයට ඒ කුඩා සිගිත්තට මේකෙන් ගොඩ එන්න ක්‍රමයක් නැද්ද? ඔව් දැන් ගොඩ එන්න කියන්නේ දැන් ග්‍රහය වලලා එහෙට මෙහෙට දාන්න බැරි නිසා වෙන ක්‍රමයක් නේ තියෙන්න ඕනේ. ක්‍රමයක්. ඔව් එතකොට ඒ නිසා මේ සමහර අය මම දැක්ක ට්‍රෙන්ඩ් වල තියෙනවා හරි ග්‍රහය ටික ලස්සනට මාරු කරලා දෙන්න මම හදලා දෙන්නම් කියලා ජ්‍යොතිර්වේදීන් සල්ලි ගන්න මේ මම දැක්ක එක ෆිල්ම් එකක තියෙන සිකුරු හතේද මන්ද මගේ හරි පාප ග්‍රහය ඉන්නවනම් මම එහෙට මෙහෙට අල්ලලා දාන්නම් කියලා කියන්නේ. ඒ වගේ බෑනේ කරන්නේ. ඒ වගේ බෑනේ. එතකොට එහෙමනම් මොකද කරන්න ඕනේ? මේ කාලසර්ප යෝගයට යටත් නොවන භාව වලින් ගොඩ එන්න ඕනේ. ඒ කියන්නේ ඒ කාලසර්ප යෝගයේ ග්‍රහණයට හවු වෙලා නැත්නම් ඒ ළමයාගේ පස්වෙනි භාවයේ අධ්‍යාපනයෙන් ගොඩ එන්න පුළුවන්. පහ නියෝජනය කරන්නේ අධ්‍යාපනයේනේ. ඒතර කාලසර්ප යෝගයට හවු වෙලා නැති අර නිර්වුල් ආකාශ සිතියමේ තියෙනවා නම් තුන්වෙනි භාවයේ එයාගේ වීර වික්‍රමාන්විත ක්‍රියාවලින් නව සොයා ගැනීම වලින් ගොඩ එන්න පුළුවන්. ඊළඟට කාලසර්ප යෝගයට හවු වෙලා නැත්නම් හතරවෙනි භාවයේ අම්මා සහ අම්මගේ උදව්වෙන් සහ මව් පාර්ශ්වයේ උදව්වෙන් ගොඩ එන්න පුළුවන්. කාලසර්ප යෝගයට හවු වෙලා නැත්නම් 10 වෙනි භාවයේ තාත්තා හෝ පිය පාර්ශ්වයේ මේ උදව්වෙන් ජීවිතේ ගොඩ එන්න පුළුවන්. කාලසර්ප යෝගයට හවු වෙලා නැත්නම් 9 වෙනි භාවයේ තමන් කරලා තියෙන පෙර පිනක් මතු කරගෙන ගොඩ එන්න පුළුවන්. කාලසර්ප යෝගයට හවු වෙලා නැත්නම් 7 වෙනි භාවයේ මේ විවාහයෙන් පස්සේ ගොඩ එන්න පුළුවන්. ඉතින් ඔය ඒක බලන්න ඕන කාලසර්ප යෝගයේ ග්‍රහණයට ලක් වෙලා තියෙන කොටු ටික මොනවද? සර්පයාගේ ග්‍රහණයේ නැති කොටු ටික මොනවද? එතකොට කාලසර්පයට බෑනේ මේ ඔක්කොම කාලා දාන්න. තේරුණාද? පැහැදිලිනේ. එයාට කන්න පුළුවන් සීමාවක් තියෙනවා. සීමාවක් තියෙනවා. ඒතර ඉතුරු පැත්තක් ඉතුරු වෙනවාමයි. ඉතාමත් නොතේරෙනම යටම ඉන්න කෙනෙකුට උනත් තමන්ගේ බුද්ධි මට්ටම කිසිසේත්ම තකන්නේ නැතුව ඕනෑම විදියකින් තේරුම් ගන්න පුළුවන් ආකාරය තමයි චතුර මහත්මයා. පොදුම අංක විද්‍යාවේ හරි අපූර්වට මේ සමහර මාතෘකා ජනතාවට හේතු ගන්නවා. ඊට නොදෙන්නව ජ්‍යොතිෂ්‍යත්වතුමා ජනතාවට සමීප කරනවා. අපි දකිනවා නාලිකාවේ එන කමෙන්ට් ජ්‍යොතිෂ සම්බන්ධයෙන් ඔබතුමාට ඉතාමත් ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. යෝජනා කරනවා මේ ජ්‍යොතිෂ පිළිබඳව අලුත් විදියට හිතන්න කියලා අලුත් ගමනක් යන්න අංක විද්‍යාවට හිතුවා වගේම අංක විද්‍යාව ගණනවා වගේම. එහෙනම් ඉතින් අද දවසේ අපේ කතා බහට නිමාව තබන්නට ඕනේ කාලසර්ප යෝගී ගැන තමයි කතා කරේ. කෙනෙක් හිතනවා මේක පෙර කර්මයක්ද නැත්නම් ගැලවීමක් ඇත්තෙම නැද්ද කියලා විසඳුම චතුර මහත්මයා දුන්නා. ඒ වගේම තමයි ඔබට පුළුවන් එතුමාගේ YouTube නාලිකාව subscribe කරන්න, bell icon එක click කරන්න. වීඩියෝවක් අන්තර්ජාලයට එක් වූ සැනින් ඔබට ඒ නරඹීමේ අවස්ථාව තියෙනවා. චතුර මහත්මයා අයබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරන ඔබට. නෙතුමාන දෘශ්‍ය සීමාවේ අතික්‍රමණය